අයිබෝන් සුබ දවසක්. මේ දවස්වල අපේ වැඩියම කතා බහට ලක් කරන්නේ ගම්පොළ දිනන්සා උසස් අධ්‍යාපන ආයතනයේ මේ සොඳුරු ඇදුරු මැඩුලත් එක්ක සොඳුරු කතා බහක්. ඇත්තටම මේ සොඳුරු කතා බහ අතරතුරේදී අපිට මුණ ගැසෙනවා තවත් සොඳුරු චරිතයක්. මම මේ සොඳුරු කියන වචනේ වැඩිපුර පාවිච්චි කරාද මන් දන්නේ නැහැ. හැබැයි සොඳුරු නිසා සොඳුරු කියලා කියන්න ඕනේ. අපිත් එක්ක ඉන්නවා හසරැලි ජයසුන්දර සර්. ඔව්. ඉතින් මේ සර් අපිත් එක්ක කතා කරන හැම වෙලේම හරි සිනහ බල මුහුණකින් ඉන්නේ. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි සුපුරුදු පරිදෙන් අපිට අපේ ඇදුරු මඩුල්ලේ බොහෝ දෙනෙක් හම්බ වෙනවා. සර් මේ ඇයි දිනන්සායකට සම්බන්ධ වෙන්නේ? කවද්ද සම්බන්ධ වෙන්නේ? කොහොමද? ඇත්තටම දිනන්සා අධ්‍යාපන ආයතනය ගැන කියනවා නම් ඒකට සම්බන්ධ වෙන්න හේතු කීපයක් මට මූලික වුණා. පළවෙනි එක තමයි දිනන්සා අධ්‍යාපන ආයතනයේ පවත්වන කාශී රත්නායක ගුරුතුමා. එතුමා මම පෞද්ගලිකව මම පාසල් කාලයේ සිට හඳුනන මගේ මිත්‍රයෙක්. අනිත් කාරණේ තමයි කාශීක රත්නායක සර් මේ දිනන්සා අධ්‍යාපනය ආරම්භ කරන්න මූලික වුණේ ඉතා හොඳ පළපුරුද්ද තියෙන උපාධි සහිත ගුරු මණ්ඩලයක් එකතු කරගෙන මේ කාර්ය කරන්න එතුමා මූලික වුණා. එතෙන්දී ඇත්තටම ඒ වගේ වටපිටාවක් එක්ක සිසුන්ට සියලුම පහසුකම් සහිත අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාර ඊළඟට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් දාලා ඒ අදාළ පහසුකම් ආරක්ෂාව මේ හැම දෙයත් එක්කම දරුවන්ගේ හැම අධ්‍යාපන කටයුත්ත ඉගෙනුම ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරන්න අවශ්‍ය හැම වටපිටාවක්ම සකසලා දීම ඇත්තටම දිනන්සා අධ්‍යාපන ආයතනය තුල මම දැක්කා. ඒ හැම දෙයක් එක්කම මට හිතා ගන්න අවශ්‍ය වුණා දිනන්සා අධ්‍යාපන ආයතනයත් එක්ක අත්වල බැඳගත්තොත් මට ඉදිරියට යා හැකියි කියලා. ඒ මූලික අරමුණ එදා හිතාගත් අරමුණ දැන්ට වසර 10කට වැඩි කාලයක් මොකද මගේ සේවා කාලයක් දැන්ට වසර 20ක් වෙනවා. ඉතින් ඒ කාලය තුල මගේ අරමුණට එන්න පුළුවන් කියලා මම අද වෙනකොට ඒක සතුටු වෙනවා කාශික රත්නායක සර් එක්ක මගේ ඒ ගමන එන්න හැකියාවක් ලැබුණා. විශිෂ්ටයන්ගේ තෝතැන්නක් බවට පත් වූ ICT වැඩිම ඒ සාමාර්ථ ගණනාවකට හිමිකම් කියන හසරැලි සර්ගේ ICT පන්තිය නව පන්ති ආරම්භය පෙබරවාරි 1 වෙනිදා සිට දිනන්සා උසස් අධ්‍යාපන ආයතනය ගම්පොළ. ඔන්න දැන් අපේ විස්තරය දැනගත්තා. මොකද මේ දිනන්සා අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනය සර් දැන් අපි උනත් දැන් ඇහුවොත් කාගෙන් හරි ගම්පොළ ප්‍රදේශයේ තියෙන විනයානුකූල ඒ වගේම දරුවෙක්ට බය නැතුව මේ පන්තියට සහභාගී වෙන්න කියලා කියන්න පුළුවන් පන්තියක්. ඒ පන්තියේ එක විෂයක ප්‍රධානිය ඔබ. ඒ කියන්නේ මේ වර්තමානයේදී අපේ රටේ බොහෝම අත්‍යවශ්‍යම විෂයක බාරකරු ඔබ. මේ ICT කියන විෂය තෝරගන්නේයි දරුවන්ට කියලා දෙන්න. ඒ වගේම මේ ICT විෂය වැදගත්කම මොකක්ද? සහ මේකෙන් වෙන කාර්යභාරය මොකක්ද? දිනන්සා අධ්‍යාපනයත් එක්ක අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා. මම හිතන්නේ ICT විෂය ධාරාව තුළ අද වෙනකොට අපි හැමෝම දන්න කාරණයක් තමයි ICT විෂය කියලා කියන්නේ අපිට නිකන් අර ජලය නැහැ වගේ දෙයක් වෙනවා. අපිට වතුර නැති වුණොත් මොකද වෙන්නේ? ඒ වගේ දෙයක් වෙනවා. ඉදිරියට යන්න බැරි වෙයි මං හිතන්නේ ICT නැති වුණොත්. ඉතින් එහෙම පසුබිමක මේ විෂයට මූලිකව අර තාම අපේ බොහෝ පිරිස අතර තියෙනවා මේ විෂය ටිකක් අමාරුයි. ඉදිරියට යන්න බෑ. මේ විෂය කරොත් අපිට පරිගණකයක් තියෙන්න ඕනේ. මේ වගේ ගැටලු මොකද අපේ රටේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක අපේ හැමෝටම පරිගණකයක් නැහැ. හැබැයි විෂය දැනුම මත අපිට ඉදිරියට යන්න පුළුවන් පරිගණකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි මූලික දේ. එතකොට එතෙන්දි තව වැදගත් දෙයක් තියෙනවා. අපේ දරුවන්ට කියන්න ඕන විශේෂම දේ තමයි අපේ දරුවෝ සාමාන්‍ය පෙළ විෂයේදී ඒ 9ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන් මේ කියන්නේ තරගකාරීත්වයේ තියෙන්නේ මම කොහොම හරි ඒ 9ම ගන්නවා. එතෙන්දී
ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම වෙලාවක මම ඒ නමය ගන්න මෙන්න මේ විශේෂ ශාස්ත්‍රයන් වලට කියන එක. ඔවුන්ට මොනවා හරි කමන්නේ මොනවා හරි කමන්නේ විෂයන් මම නමයක් තෝරගන්නවා. මේ නමයටම මගේ උපරිමය ලකුණු මම ගන්නවා. දැන් එතකොට එතෙන්දී ඒ දරුවෝ Tamanට ඒ හැම හැකියාවම ගණිත හැකියාව, ඉංග්‍රීසි හැකියාව මේ හැම දෙයක්ම තියාගෙන මම මේ විෂය හැල්ලුවක් කරනවා නෙමෙයි සෞඛ්‍ය වගේ විෂයකට යොමු වෙනවා. එතන මේක වැදගත්. ඒ කියන්නේ අපේ අධ්‍යාපන විෂය මාලාවේ තියෙන විෂයක්. නමුත් අපිට ඉදිරියට යන්න තියෙන අවස්ථාවක් දරුවෙක්ට. මොකද මට ගොඩක් මුණ ගැහිලා තියෙන උසස් පෙළේදී ඒ දරුවා සාමාන්‍ය පෙළට සෞඛ්‍ය විෂය ධාරාව කරලා උසස් පෙළට ඇවිල්ලා ICT කරන්න ගියාට පස්සේ මූලික දැනුම නැහැ. හැබැයි ඒ දරුවගේ මූලික අවශ්‍යතාවය තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිටින්න එයාට සෞඛ්‍ය කරපු නිසා එයාට යන්න බෑ. තවත් ගැටලුවක් තියෙනවා. ඒක විතරක් නෙමෙයි. ඔබතුමත් දන්නවා ඇති උසස් පෙළ JIT කියලා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. ඉතින් මේක අපි ගොඩ දා ගන්නවා කියලා කියන්නේ අපිට ඇත්තටම වැදගත්. වැදගත්. ඒ කියන්නේ අපිට දැන් ඇත්තටම දැන් මේ JIT විෂය අපි උත්සාහ කරන්නේ අපි සාමාන්‍ය මට්ටමින් හරි අපි ගොඩ දා ගන්න ඕනි කියන තැනනේ අපි ඉන්නේ. දැන් මට ඔය එකම ඔය කතා කරන යන එකම තව කරුණු කාරණා බොහොමයක් කතා කරන්න තියෙනවා. දැන් ඔය තෝරා ගැනීම අඩුවෙන් සිදු කරන විෂයක් නේ ICT විෂය කියන්නේ. ඇත්තටම දරුවෝ දැන් තෝරා ගැනීම අඩුවෙන් කරනවා කියන්නේ මේකට අවධානය ටිකක් අඩුයි කියන එකනේ. එතකොට සර් කොහොමද මේ ICT විෂයට දරුවෝ තියාගන්නේ? කියන්නේ පන්තියේ තියාගන්නේ මොනවද? මේ මොකක් හරි විශේෂ අධ්‍යාපන ක්‍රම මොන හරි සර් උගන්වන ක්‍රමවල මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? ඒක ඇත්තටම රහසක්. මම කියන්න ඕනද දන්නේ. රහසක් නම් ඉතින් කියන්න බෑනේ නේද? නෑ මම ඇත්තටම කියන්නම් ඒ රහසක් කියන්නේ ඇත්තටම ඒකේ ඉගැන්වීම් ක්‍රියාවලියේ ඉගෙනීම් ක්‍රියාවලියේ තියෙන විශේෂ ක්‍රමවේදයක්. ඒක අපි මම මේ විශේෂය තුළ අවුරුදු 20 කාලයක් තුළ ලද අත්දැකීම් මම මේ අධ්‍යාපනයේ දෙන දරුවන්ට අධ්‍යාපනය ලබන දරුවන්ට ක්‍රමානුකූල පියවරෙන් පියවර ඒ කියන්නේ අපි හිතමුකෝ ඒ දරුවට මෙලෝ දෙයක් කරගන්න බෑ කියලා. අපේ භාෂාවෙන් කියනවා මෙලෝ දෙයක් කරගන්න බෑ කියලා. එහෙම එක්කෙනාට මම ඒ සාමර්ථ්‍යයක් කරන් දීලා තියෙනවා. ඒකයි විශේෂත්වය මගේ. ඒ කියන්නේ මේක මම බාධා කරන්න හේතුවේ කියන්නේ සර්ගේ අත්දැකීම් එක දැන් සර් පාඨශාලා ආචාර්යවරයෙක්. මට ප්‍රශ්නේ මේ කලින් ආපු නිසා මට මේ මැදින්ම මේ ප්‍රශ්නේ අහන්න හිතුණා සර්. මේ මට සමාවෙන්න මේ ප්‍රශ්නේ අහනවට. මේ දැන් වර්තමානයේ කතා වෙනවනේ ටියුෂන් පන්තියක් කරන්න කලින් දැන් අපි ඔය දැන් රටේ පාලනය කරන අයගේ උපාධිය සම්බන්ධය ආචාර පට්ටන් සම්බන්ධය ඔහොම කියනවනේ. දැන් ඒක පස්සේ මේ ටියුෂන් ශාස්ත්‍රයටත් ආවස. ඒ කියන්නේ මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරුන්ට තියෙනවද සුදුසුකම්? ඇත්තටම සුදුසුකම තියෙනවද? මං හිතන්නේ මට බය නැතුව කියන්න පුළුවන් ගම්පල දිනන්ස ආයතනය අංක 1 සියලුම ගුරුවරුන්ට මා ඇතුළු සියලුම ගුරුවරුන් මං ගැන කියනවට වඩා සියලුම ගුරුවරුන්ට ඒ අදාළ සුදුසුකම් තියෙනවා. මොකද කාශිස තෝරගන්නේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් පමණයි මේ ආයතනයේ අධ්‍යාපන කටයුතු සඳහා. අනිත් දේ තමයි තව චූටි දෙයක් එකතු කරන්න ඕන. මෙතන වැඩි පිරිසක් පාසල් ගුරුවරුන් මේ ආයතනයේ ඉන්නේ. ඒකම සියලු දෙනාම උත්තර පත්තර පරීක්ෂකවරුන්. විශිෂ්ටයන්ගේ තෝතැන්නක් බවට පත් වූ ICT වැඩිම ඒ සාමාර්ථ ගණනාවකට හිමිකම් කියන හසරැලි සර්ගේ ICT පන්තිය නව පන්ති ආරම්භය පෙබරවාරි 1 වෙනිදා සිට දිනන්සා උසස් අධ්‍යාපන ආයතනය ගම්පොළ. සර් කියන්නේ දැන් උත්තර පත්තර පරීක්ෂා කරනවා කියන්නේ ඒ වගේම තමයි මේ ආයතනයේ ප්‍රධානියා මේ උත්තර පත්තර පරීක්ෂා කිරීමේ ප්‍රධානියෙක්. ඒ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහදී. දැන් මම එනවා අමතර කාරණාවකට. මම හිතනවා දැන් අපි ගොඩක් විෂය ගැන කතා කරා, අත්දැකීම් ගැන කතා කරා, පළපුරුද්ද ගැන කතා කරා. දැන් මේ මගේ ළඟ තියෙනවා මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හම්බ වෙන සහතික පත්‍රයක් වගේම මේ ඉදිරියේ තබා තිබෙන සම්මානය. ඒ මොකක්ද? ඇත්තටම විරාජ් මහත්තයා මේ ඕක 2024 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වසරක් පාසා පවත්වන ගුරු ප්‍රතිභා සම්මාන වලින් ලැබිච්ච විශිෂ්ට සම්මානයක්. කියන්නේ ඔක තෝරන්නේ
මධ්‍යම කලාප මට්ටමෙන් ඊට පස්සේ කලාපේ මධ්‍යම පළාත මධ්‍යම පළාතෙන් පස්සේ ජාතික මට්ටම. ඒ කියන්නේ ජාතික මට්ටමේ සම්මානයක් තමයි මට හිමිලා තියෙන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනුවෙන් තොරතුරු පද්ධති නිර්මාණය කිරීම, ඒ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියට සහාය දැක්වීම, තාක්ෂණය භාවිතා කරලා කරන විශිෂ්ටම සම්මානය තමයි මට හම්බුනේ පහුගිය ගුරු දිනේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේදී. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමිය අතින් තමයි මේ සම්මානය හිමි කරගත්තේ. ඉතින් දැන් ඔබට කිසිදු සැකයක් තබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දිනන්සා ආයතනයේ ICT කරන සර් තමයි මේ සම්මානලාභී සර්. අපේ හසරැලි ජයසුන්දර සර්. විශේෂයෙන්ම මේ කාරණාත් එක්ක සර් දැන් නම් අපිට කියන්න පුළුවන් බය නැතුව දිනන්සා ආයතනයට සම්බන්ධ වෙන්න කියලා. අනාගත පරපුරට සර් මොකද්ද කියන්න තියෙන්නේ දිනන්සා ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවට, ඒ වගේම සර්ගේ විෂයත් එක්ක සම්බන්ධ වෙනවා නම් අනාගත පරපුරට මොකද්ද කියන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ ඉස්සෙල්ලාම දිනන්සා ආයතනය ගැන කිව්වොත් එහෙම දිනන්සා අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන ඔබට හිතේ අපි කියන විදිහට චකිතයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවා පාස් වෙයිද කියන එක පාස් වෙනවාමයි. ඒකයි මට කියන්න තියෙන කෙටිම සරලම පිළිතුර. තාක්ෂණය අතින් ගත්තොත් අපි ඉදිරියේදී විශේෂ වැඩසටහන් කිහිපයක් යොදලා තියෙනවා. රොබෝ තාක්ෂණික වැඩසටහන් මාලාවක් අපි දරුවෝ අතර යනවා. නව නිපැයුම් පාඨමාලාවන් කීපයක් තියෙනවා. ඊට අතිරේක අපි සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රතිඵල වැඩි කිරීමට විශේෂ වැඩසටහන් කීපයක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. අපි මේකෙදි විවිධ ක්‍රම කියන්නේ දැන් සමහර වෙලාවට සමහර දරුවන්ට පන්ති වලට සම්බන්ධ වෙන්න බෑ. ඒ පන්ති මගහැරෙනවා. ඒ කට්ටියට අපි විශේෂ මාර්ගගත ක්‍රම භාවිතා කරලා ඔවුන් වෙනම කණ්ඩායම් කරලා ඒවට විශේෂ ක්‍රමවේදයන් ගණනාවක් යටතේ ඔවුන්ගේ අධ්‍යාපන සංවර්ධනයට කටයුතු කරනවා. ඊට අතිරේකව අපේ ඇගීම් ක්‍රමවේදයක් භාවිතා වෙනවා. දැන් ඇත්තටම අපි දන්නවා ගොඩක් වෙලාවට දෙමාපියන්ට තියෙන ගැටලුවක් තමයි දෙමාපියන් කාර්ය බහුලත්වයත් එක්ක ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත විමසා බැලීමක් කරන්න බෑ. ඉතින් අපි ඒ වෙනුවෙන් දෙමාපියන්ට පුංචි වදයක් වෙනවා. මොකද මම දෙන ඒ කාර්ය සටහන් කරලා නැවත අපිට එවන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙදී ඒ දරුවා තුළ යම් අඩුපාඩුවක් තියෙනවා නේද? දරුවා දැන් ඉන්නේ මොන තත්ත්වයේද? මේ හැම දෙයක් එක්කම ඒ දරුවට යන්න පුළුවන්. කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. මොකද මේවර සාමාන්‍ය පෙළ මම ආඩම්බරෙන් කියනවා ප්‍රතිඵලේ ඒ සාමාර්ථ 30ක් තියෙනවා. B සාමාර්ථ 28ක් තියෙනවා. ඉතින් මට හරි ආඩම්බරයි ඒ පිළිබඳව. එවැනි ප්‍රතිඵලයක් අරන් දෙන්න රහස තමයි අර වගේ ඔව් ඒ වගේ ඒ වැඩ පිළිවෙල වල තියෙන ඒ ක්‍රමවත්භාවය හින්දා තමයි ඇත්තටම මේ වගේ ප්‍රතිඵලයක් ගන්න. මම ඊළඟ ප්‍රශ්නෙට එන්න හදද්දිම සර් කිව්වා ප්‍රතිඵලය පිළිබඳව. ප්‍රතිඵලය කියන්නේ ඒ වගේ දැන් අපේ දෙමව්පියන්ට සර් වදයක් වෙනවා කියලා කිව්වනේ. ඒ වදය අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ආසාවෙන් බාරගනී කියලා මම හිතනවා සර්. මොකද දරුවෙක් අපි කැමති දරුවෙක් අනාගතේ ඉහළට යනවාට. ඉතින් අද මේ සොඳුරු කතා බහ නිමා කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ICT ශාස්ත්‍රයේ ගම්පොළ සන්නාමයක් විදිහට හඳුන්වන්න පුළුවන් හසරලි සර්. ඒ වගේම විශේෂයෙන්ම අපේ දිනන්සා ආයතනය. ඒ වගේම ඔබ සම්බන්ධ කරනවා නම් දරුවන් ඉදිරියේදී සම්බන්ධ කරන්න මතක් කරා ඉදිරියේදී සිදුවෙන කාර්යයන් පිළිබඳව එයත් මතක් කරමින් සමු දෙන්න තමයි සූදානම් වෙන්නේ හසරලි ජයසුන්දර සර්ට. තවත් මේ වගේ අදුරුතුමෙක් එක්ක ඔබ හා එකතු වීමේ බලාපොරොත්තු වෙන. එහෙනම් සමුගන්න. අයිබෝන්. විශිෂ්ටයන්ගේ තෝතැන්නක් බවට පත් වූ ICT වැඩිම ඒ සාමාර්ථ ගණනාවකට හිමිකම් කියන හසරලි සර්ගේ ICT පන්තිය නව පන්ති ආරම්භය පෙබරවාරි 1 වෙනිදා සිට දිනන්සා උසස් අධ්‍යාපන ආයතනය ගම්පොළ.